දැන් මොරටුවේ නම් මම අනිත් කැම්පස් ගැන ඉංජිනේරින් ෆැකල්ටි ගැන දන්නේ නැහැනේ මම ගිහිල්ලා නැහැනේ. මොරටුවේ නම් රැගින් නැහැ. මං කියන්නේ යනවා නම් අන්න කැම්පස්. අර කිසිම රැග් එකක් නැහැ. මට අයියා කෙනෙක් එකපාරක් මේ මම ඒ කාලේ දාන් හිටියා මාලයක්. කුරුසයක් තියෙන මාලයක් සුදු යකඩ මාලයක් ඉතින්. ඕ මම කකා එද්දි ඇවිල්ලා ඉඳගෙන මෙහෙම මගේ දිහා බලලා ඔබ බල්ලෙක්ද කියලා ඇහුවා. හරිද? මම කන විදිය මොකක් කවුලක් දන්නේ නැහැ නෝ එහෙම කිව්වේ. මට දැනෙනවු. මං ඇහුවා එහෙම මම බැලුවා මුත් කියන්න ඇහුවෙත් නැහැ බැලුවා. මොකද්ද මම ඔය මාලයක් දාගෙන ඉන්න බල්ලෙක් වගේ මං කෝ නෑ මේක මේ කියද්දි කිව්වා නෑ ගලවන්න කියලා ඕක. මං ගලවන කුරුස දැක්කා. සෝරි මල්ලි කියන්න බෑ මං කිව්වා කියන්න දුන්නේ නෑ නෑ මේ ගලවන්න කිව්වනේ මේ සෝරි මල්ලි ඉතින් දාගන්න මේව දන්නේ නෑනේ කුරුස එච්චරයි මට නම් රැග් එකක් කියන්නේ ලොකු එකෙක් ඇවිල්ලා ඔය වගේ මට හිතරි දෙන කතාවක් කිව්ව එච්චරයි බල්ලෙන්ද කියලා ආපු එක මොකද මං දංගලක් දාගෙන කියලා ඔය එච්චර තමයි එතනින් එහාට උන්ට මගෙන් වැඩක් නෑ උන්ට වැඩ තියෙනවා ලංකාවේ පළවෙනි 500 ඉගෙනගෙන ගිහලා උන්ට වැඩ තියෙනවා අපිත් ඊට පස්සේ සෙකන්ඩ් සෙමෙස්ටර් ගියාම මට නම් ඒ කියන්නේ එහෙම මේ පොඩි උන් දිහා බලන්න මට නම් වෙලාවක් හම්බෙලා නැහැ. ඒ බලනවා නම් පොඩි කෙල්ලෙක් දිහා බලනවා මිසක් කොල්ලෝ දිහා නම් බලන්න ගියේ නැහැ. නේ ලස්සන කෙල්ලෙක් ගියොත් ඉතින් බලනවනේ. ඒ වගේ කොල්ලොන්ගේ කලිසමේ හැටි, උගේ රැවුල අම්මට රැවුල අරුගේ වවලා කොණ්ඩේ බලපංගෝ. නේද කලිසම පොඩ්ඩක් පාත් වෙලා ඒව නම් බලන්න යන්නේ නැහැ ඉතින්. කොල්ලොන්ගේ අපිට මොකද බං? අපිට වැඩක් නැහැ. අපිට වැඩ තියෙනවා. පොඩ්ඩක් අර වෙලාව හම්බුණා කොල්ලෝ දිහා බල ඉන්න පිස්සු ආ බං. නේද? මොන ට්‍රැක් දායල්ද? අපිට නම් එහෙම වෙලා නැහැ. හරිද? මම නිකන් ගියා නම් අපි සීනියර් කෙනෙක් මට කරපු දෙයක්. අර සීන් එක හිතරේ දුන එකක් නේ. දැන් ඔන්න මම මේ සාමාන්‍යයෙන් කැම්පස් එකේ ෆස්ට් සෙමෙස්ටර් එකේ දැන් ඔයාලා දන්නවනේ මොරටුවේ ෆස්ට් සෙමෙස්ටර් එකේ එක්සෑම් එකෙන් තමයි තීරණය කරන්න ඔයා මොන ඉංජිනේරින්ද කරන්න කියලා. ඉලෙක්ට්‍රිකල්, ඉලෙක්ට්‍රොනික්ස්, සිවිල් ඔහොමම තියෙනවනේ. කම්පියුටර් සයන්ස් එහෙම තියෙනවනේ. එතකොට මේ සෙමෙස්ටර් එකේ එක්සෑම් එක සුපිරියර්ම කරගන්න ඕනේ. I think අපි කැමති එක කරන්න වෙන්නේ නැත්තම්. ඒ කියන්නේ ඇත්තටම A level වලට වඩා ටිකක් මේ මාස 6 මහන්සි වෙනවා අපි. දැන් අපි ෆස්ට් සෙමෙස්ටර් එකේ ඉන්නකොට කැම්පස් එකේ සෙකන්ඩ් ඉයර්, තර්ඩ් ඉයර්, ෆෝර්ත් ඉයර් අයියලා උන් දන්නවා ෆස්ට් සෙමෙස්ටර් එකේ එකෙක් මූ දැන්. ඒතර මූ මහන්සි වෙනවා. ඒගොල්ලොත් ඉතින් ෆස්ට් සෙමෙස්ටර් එකේ හිටියානේ. මම සාමාන්‍යයෙන් සඳුදා ගෙදර ඉඳන් තමයි යන්නේ කැම්පස්. සෙනසුරාදා ඉඳලා ගෙදර එනවා. මම ක්ලාසස් ඒවා මම කරා ගෙදර. සඳුදා තමයි යන්නේ. ගිහිලා යාර සති දවස් 5 බෝඩිමේ ඉන්නවා. දැන් සඳුදා දවසක තමයි මම දැන් යනවා. හරිද? යනකොට කොහමද එදා දවසේ මොකක් හරි මට මතක නැහැ. මිඩ් එක හරි මොකක් හරි එහෙම ෆයිනල් එක නෙමෙයි මිඩ් එක්සෑම් මොකක් හරි සීන් එකක් තිබ්බා. මට හරියට මොකක්ද කියලා මතක නැහැ. මොකක් හරි කොහමද ඒක වැදගත් එකක්. ඒක ලකුණු හම්බ වෙනවා. ඒක නෙමෙයි ලකුණු හම්බ වෙනවා. දැන් මම යනකොට ටිකක් වෙලාවක් තියෙනවා. මම හිතන්නේ විනාඩි 15ක් 20ක් තව තියෙනවා. ඒක පටන් ගන්න. මට දැන් බඩිත් කිනි. මට දැන් කන්න ඕනේ. ඒ දැන් ගිහිල්ලා නැත්තම් එක්සෑම් එකේ පැය ගාණක් ඉන්න බෑ. මම දැන් ඔන්න ගියා. ඒතර පොලිම ටිකක් දිගට තියෙනවා. හරිද? මම දැන් පොලි පිටිපස්සේ ඉන්න දැන් මම වෙලාව බලනවා ෆෝන් එකෙන්. දැන් මට දැන් ඉක්මනට යන්න ඕනේ. ඒ පොලිමේ ඉස්සරහම හිටියා අයියා කෙනෙකුයි අක්කා කෙනෙකුයි. ඒ කියන්නේ ඒ උන් දෙන්න ගර්ල්ෆ්‍රෙන්ඩ් බෝයිෆ්‍රෙන්ඩ් උන් දෙන්න හිටියේ. කෙල්ල මාව දැක්කා. දැන් මාව දැක්කම ඉතින් ෆස්ට් සෙමෙස්ටර් එක තේරෙනවා. හරිද? ඊට පස්සේ අර අයියට මොකක්ද හොප්පෙන්නේ. ඊට පස්සේ මෙහෙ වරෙන් ගියා මම බැලුවා මොකද මේ කියන්නේ කියලා. මම ගියා ළඟට. ඒ අයියා අහනවා මගෙන් දැන්. උඹට අද මේ මොකක් හරි එක මිඩ් එක නේද? හරි මොකක් හරි කිව්වා. ඒක උන් දන්නවා දැන් හරිද ඒක? මේ මොකද මම පරක් වෙලා කිව්වා. ඊට පස්සේ මම කිව්වා මම අද ගෙදර ඉඳන් ආවා පොඩ්ඩක් පරක් වුණා. බලප් මාර පොරවල් නේද මං ගියා. මට කිව්වා එතන දැන් ඒ අක්කා ඉන්නවා. මට ඉන්න කියලා ගියා පිටිපස්සට. හරිද? මම දැන් පොලිමේ ඔහම සෙට් එකේ ඉන්නකොට අක්කව තියලා අයියාගේ ප්ලේස් එක මට දීලා අයියා පස්සේ. බාන නේද මේ මිනිස්සුන්ගේ ඉතින් එතකොට ඉතින් එතනින් එහාට අර ගෞරවයක් ඇති වෙනවා කියන්නේ ඔය සමහරුන් කියනවනේ මේ රැගින් ඒවා තියෙන්නේ උඩ බැජ් එක සම්බන්ධව උන්ට ගෞරවයක් රැග් කරනවා ගෞරවයක් ඇති වෙන්නේ නැහැ. ඒ වෙලාවේ කටවහන් ඉන්නවා පස්සේ මරන්න උනත් හිතනවනේ. ඒ වෙලාවට කරන්න දෙන්නේ නැත්නම් කටවහන් ඉන්නේ. ඔය කීන විතර රැග් කරනවා නම් ඒ කියන්නේ අපිව රැග් ගුණෙත් නැහැ. අපිට රැග් කරන්න ගියෙත් නැහැ ඉතින්. මොරඩුවේ ඉතින් ඒ මිනිස්සයා ඒ අර අයියා සම්බන්ධව ඉතින් මට ඉතින් ආයෙත් ඉතින් ගෞරවය කියන එක ඉතින් තියෙනවනේ මම මුළු කැම්පස් එකේ ඉන්න තාදුර අවුරුදු 2ක් විතර මම යාව කැම්පස් එකේ හිටියා මම හිතන්නේ ආ තර්ඩ් ඉයර් කොහෙද එතකොට මම යනකොට මම දැක්ක දන අයියා ගියාගෙන තමයි යන්නේ. ඉතින් අන්න එහෙම ඩයල් ඉන්නේ එතන. ඒක මට නම් එහෙම හම්බෙලාම නැහැ. අර මට බල්ලා කීප එක විතරයි පොඩ්ඩක් හරි එහෙම උඩේ ඒත් ඉතින් මගේ මේ මාලේ කේස් එක නිසා. එච්චර තමයි නැත්තම් එහෙම ඒගොල්ලන්ට වැඩ දිනවා කැම්පස් එකට ගියාට පස්සේ
ගොඩක් ඔය වැඩ නැති උන් තමයි ඒ කියන්නේ මහරෑට ඔය හොස්ටල් වලට පයින්නවා යම සීන් තියෙනවලුනේ. මන්ද තියෙනවලුනේ තමයි අපි නම් දන්නේ නැහැ. අපිට මහරෑට එම හොස්ටල් පයින්න නැහැ. අපේ තියෙන වැඩ ටික කරගන්න තියෙනවා. මේ සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් ඉංජිනේරින් ගන්න ගියාට පස්සේ මහරෑ හොස්ටල් වල දූ ඉන්න බෑ එකකාගේ. අපිට වැඩ තියෙනවා කරන්න. මම කියන්නේ ඔයගොල්ලෝ කැම්පස් යනවා නම් ඉංජිනේරින් ෆැකල්ටි එකේ ගියාම සාමාන්‍යයෙන් ගොඩක් ඉංජිනේරින් ෆැකල්ටිස් වල කොහොම තමයි අඩු වැඩි වශයෙන් පොඩි පොඩි දේවල් තිබ්බට කොහොමත් ඔය කියන තරම් දේවල් නම් නැහැ ඉතින්. හරිද? ඒක නිසා එහෙම බය වෙන්න එපා. ඒ කියන්නේ දැන් ඊට පස්සේ නිකන් බලලා ෆේල් වුණා පස්සේ ගියත් දන්නා ගෙවල් වලට අපිට මේ ඉංජිනේරින් කැම්පස් යන්න බයයි මේකින්ද ෆේල් වුණේ කියලා එහෙම නම් ටොක් දෙන්න එපා හරිද? පාස් වුණොත් එමේ ඔයගොල්ලෝ අපේ කැම්පස් දානවා මගේ ජීවිතය අනතුරේ. ඒක නිසා මම ෆේල් වුණේ. ටොක් නම් දෙන්න එපා. හරිද? කොහොමත් සිරා කතාව කියන්නේ නැහැ මම කැම්පස් එකේ හිටපු එකෙක් හැටියට මම දන්නවා. ඒක එහෙමයි.